හයි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔරිජිනල් ලුමි එක කොහොමද අපි අඳුරගන්නේ කියලා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මට හිතුණා. මොකද ඔරිජිනල් ලුමි එක වගේම ෆේක් ලුමි එකක් මාකටට ඇවිල්ලා තියෙන නිසා ඔයාලව පොඩ්ඩක් ඒක ගැන දැනුවත් කරන්න ඕනේ කියලා මට හිතුණා. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉවර වෙනකම් බලන්න, දන්න තියට දැනගන්න, ෂෙයා කරන්න. ෆේක් ලුමි එකේ කැප්සූල් වල sun and moon mark එක print කරලා තියෙනවා. ඉතින් ඔයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ලුමි එකක් මිලදී ගන්නකොට හරියටම බලලා ඔරිජිනල්ම ලුමි එක මිලදී ගන්න. මම ඔයාලට කියන්නම් ලුමි බොක්ස් එක බාහිරව බලලා අපි කොහොමද මේ ඔරිජිනල් එකයි ෆේක් එකයි අඳුරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මේ ලුමි බොක්ස් එකේ ඔරිජිනල් එකේ මෙන්න මේ විදියට මෙන්න මෙතන තියෙනවා 24 hours glutathione capsule කියලා ගහලා තියෙනවනේ. ඒක print වෙලා තියෙන මේ රෝස පාට කලර් එක හරිම ලා පාටකින් තමයි තියෙන්නේ ඔරිජිනල් එකේ. ඉතින් ෆේක් එකේ ඒ කලර් එක ටිකක් තද පාටින් තමයි තියෙන්නේ. එතනයි ඒ වගේ මෙන්න මෙතනත් ඒ විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ ලුමි කියලා print කරලා තියෙන මේ අකුරු හතරත් හරිම තද පාටින් තමයි ෆේක් එකේ තියෙන්නේ. ඊට අමතරව කියන්න ඕනේ මෙතන made in Japan කියලා ගහලා තියෙනවා. ඒකේ තියෙන font එකත් වෙනස්. ෆේක් එකේ ෆොන්ට් එක වෙනස්. ඒ වගේම මෙන්න මෙතන මේ පිටිපස්සේ තියෙන මෙන්න මේ සර්කල්ස් පහෙත් කලර් එක සම්පූර්ණ තද පාටින් තමයි තියෙන්නේ ෆේක් එකේ. ඔරිජිනල් එකේ ඒ කලර්ස් ලා පාටින් තියෙන්නේ. ඊට අමතරව තව දෙයක් තියෙනවා මෙන්න මෙතන ස්ටිකර් එකේ black sticker එකේ do not accept if seal is broken කියලා ගහලා තියෙනවනේ. මේකේ මෙන්න මේ ස්ටිකර් එකේ තියෙන අකුරු වල ෆොන්ට් එකත් වෙනස්. ඉතින් ඒක හොඳට බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මොකද තියෙන වෙනස කියලා. ඊට අමතරව කියනවා විශේෂයෙන්ම අඳුර ගන්න හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතන ඔරිජිනල් එකේ date එක තියෙන කියන්නේ expire date එක manufacture date එක ඊට පස්සේ lot number එක තියෙනවනේ. lot number එක ඔරිජිනල් එකේ මෙන්න මේ විදිහට හරිම ෂෝට් විදිහට තමයි එන්නේ. නමුත් ෆේක් එකේ මෙන්න මේ විදිහට දිගට තමයි lot number එක එන්නේ. ඒක විශේෂයෙන්ම ඕගොල්ලන්ට හඳුර ගන්න පුළුවන් හරිම ලේසි ක්‍රමයක්. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි බාහිරව අපිට ලුමි එක අඳුර ගන්න පුළුවන් වෙන්නේ ෆේක් එකද ඔරිජිනල් එකද කියලා. ඔය කාරණා ටිකෙන් ඔයාලට අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මම කියන්නම් ලුමි කැප්සූල් එක අපි අරගෙන දෙකට කඩලා බැලුවොත් ඒකේ ඇතුළේ තියෙන පවුඩර් එක සම්පූර්ණ වෙනස් ඔරිජිනල් එකේ ෆේක් එකේ. ඔරිජිනල් එකේ පවුඩර් එකේ ෆේක් එකේ පවුඩර් එකේ වෙනස්කම් කීපයක් තියෙනවා. ඔරිජිනල් ලුමි කැප්සූල් එකේ පවුඩර් එකයි ෆේක් ලුමි කැප්සූල් එකේ පවුඩර් එකයි හාත්පස වෙනස්. ඔයාලට බැලු බැලමට ඒක අඳුර ගන්න පුළුවන්. ඔරිජිනල් ලුමි කැප්සූල් එකේ පවුඩර් එක හොඳ සුදු පාටකින් යුක්ත වෙනවා. ඒ වගේම ඒක දිලිසෙන ස්වභාවයක් ගන්නවා. ඒ වගේම ඒකේ රස ගැන කතා කරොත් එහෙම ඒකේ පොඩ්ඩක් ඔයාලා ඇඟිල්ලට අරගෙන චුට්ටක් දිවේ ගාලා බලන්න. ඔරිජිනල් එකේ පවුඩර් එක බෙහෙත් රසයි. එහෙම නැත්නම් තිත්ත රසක් එනවා. නමුත් ෆේක් එකේ පවුඩර් එක ගත්තොත් ඒ විදිහට අපි ටෙස්ට් කරලා බැලුවොත් ඒ පවුඩර් එකේ කිසිම තිත්ත රසක් එන්නේ නැහැ. පැණි රසයකට හුරු එහෙම නැත්නම් කිසිම රසයක් නැති විදිහට තමයි මේ පවුඩර් එක හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කියන වෙනස්කම් ටිකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. දැන් ඔයාලා ලුමි එකක් තියෙනවා නම් ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. ඔයාලගේ තියෙන ඔරිජිනල් ලුමි එකද ෆේක් ලුමි එකද කියලා. ඒ විදිහට කරලා බලන්න. තවත් දෙයක් ඔයාලට කියන්න ඕනි ලුමි කම්පැනි එකෙන් එයාලගේ ඔෆිෂියල් පේජ් එකට මෙමෝ එකක් රිලීස් කරලා තියෙනවා. මම මේ මෙමෝ එක මෙතනින් දාන්නම්. ඔයාලට කියවලා බලන්න පුළුවන්. ඒ මෙමෝ එකේ සඳහන් කරලා තියෙනවා අලුතින් එන ලුමි ස්ටොක් එකේ තාවකාලිකව sun and moon mark එක print කරන එක නවත්තලා තියෙනවා කියලා. ඉතින් මගේ අලුත් ලුමි ස්ටොක් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් බය නැතුව 100% විශ්වාසයෙන් යුක්තව ඔරිජිනල් ලුමි කැප්සූල් එක අපෙන් ඔයාලට ගන්න පුළුවන්.